එක් රජෙක් තම ජීවිතයේ වැදගත්ම මොහොත, වැදගත්ම පුද්ගලයා සහ වැදගත්ම කාර්ය කුමක්දයි දැනගැනීමට අවශ්‍ය වුණා. ඔහු ප්‍රඥාවන්ත තාපසයෙකු හමුවීමට ගියා. රජු එන විට තාපසයා උයනේ වැඩ කරමින් සිටියා. රජු සිය ප්‍රශ්න ඇසූ විට තාපසයා නිහඬව සිටියා. ටික වේලාවකට පසු තුවාල ලැබූ මිනිසෙක් උදව් ඉල්ලා කෑගසමින් පැමිණියා. රජු සහ තාපසයා එකතු වී ඔහුට උපකාර කළා. තුවාල ලැබූ මිනිසා සුව වූ පසු තාපසයා රජුට මෙසේ කීවා. ඔබේ වැදගත්ම මොහොත වූයේ ඔබ උදව් කළ මොහොතයි. වැදගත්ම පුද්ගලයා වූයේ ඔබට උදව් කිරීමට හැකි වූ පුද්ගලයයි. වැදගත්ම කාර්ය වූයේ ඔහුට උදව් කිරීමයි. මෙම කතාවෙන් ලබා දෙන උපදේශය. ඔබේ ජීවිතයේ වඩාත්ම වැදගත් දේ සෙවීම සඳහා අතීතයේ හෝ අනාගතයේ දෙස බලා නොසිටින්න. වැදගත්ම මොහොත දැන් යන්නයි. වැදගත්ම පුද්ගලයා ඔබ ඉදිරියේ සිටින පුද්ගලයයි. වැදගත්ම කාර්ය වන්නේ ඒ මොහොතේ යහපත් ක්‍රියාවක් කිරීමයි.